ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ බේකරි වගේම රසට ගෙදරදී සීනි සම්බල් බනිස් හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු මේ රසවත් බනිස් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම භාජනයකට පාන් පිටි 250ක් එකතු කරගෙන ඊස් තේ හැඳි 1යි, ලුණු කුඩු තේ හැඳි 1යි, කිරි පිටි මේස හැඳි 1යි, සීනි මේස හැඳි 1යි, බටර් මේස හැඳි 1යි එකතු කරගෙන මද රස්නේ උණු වතුර මිලිලීටර් 150 ටික ටික දාලා මේ විදියට පිටි ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. මම මේ ඩෝ එක හදාගන්නේ බීටර් එකට ඩෝ හුක් ඇටච් කරගෙන. ඔයාලට මේ ඩෝ එක අතින් විනාඩි 20ක් විතර හොඳින් නීට් කරලා හදාගන්න පුළුවන්. දැන් මේ විදියට විනාඩි 10කින් පස්සේ මම පොල් තෙල් තේ හැන්දක් එකතු කරලා හදාගත්ත ඩෝ එක මම එළියට ගන්නවා. අපේ ඩෝ එක නියම පදමට ආවම මේ වගේ සොෆ්ට් ගතියක් එනවා. දැන් ඩෝ එක එළියට අරගෙන එක ගුලියක් හදාගෙන මේ විදියට කවර් කරලා පැය භාගයක් පමණ තියාගන්නවා. ඒ අතරතුරදී මම භාජනයක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික මේ විදියට රත් වුණාට පස්සේ රම්පෙ ටිකක්, කුරුඳු පොතු කෑල්ලක්, කරපිංච ටිකක් සහ එනසල් ඇට දෙකක් එකතු කරගෙන විනාඩි 2ක් පමණ හොඳින් බැදගන්නවා. ඊට පස්සේ මම චූටියට කපාගත්ත ලොකු ලූණු ටික එකතු කරලා කහ කුඩු තේ හැඳි කාලක්, කෑලි මිරිස් තේ හැඳි 2ක්, ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු රස අනුව එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ හරියටම විනාඩි 5කට පස්සේ මගේ ලූණු බැදුම. මේ වෙලාවේදී මම සීනි මේස හැඳි 2ක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන විනාඩි 2කින් පස්සේ ලිප ඔෆ් කරගන්නවා. විනාඩි 30කට පස්සේ ඩෝ එකේ මේ විදියට වාතය ඉවත් කරගෙන සමාන කොටස් 6කට වෙන් කරගෙන පිටි බෝල හදාගන්න ඕන. දැන් එක පිටි බෝලයක් අරගෙන මේ විදියට වටේට හොඳින් තුනී කරගන්න ඕන. ඔයාලා මේ විදියට හදාගනිද්දි මැද කොටස ගොඩක් තුනී කරගන්න එපා. දැන් මේ විදියට සීනි සම්බල් ටිකක් අරගෙන රොටි එක මැද්දෙන් තියලා මේ පෙන්වන ආකාරයට 4ට නවාගෙන හොඳින් සීල් කරගන්න ඕන. ඒ විදියට හදාගත්ත මගේ ඔක්කොම බනිස් ටික මේ විදියට ට්‍රේ එකෙන් තියලා නැවතත් විනාඩි 15ක් හොඳින් වහලා තියාගන්න ඕන. මේ විනාඩි 15කට පස්සේ මගේ බනිස් ටික මේ වෙලාවේදී මම බිත්තර සාරු ටිකක් හොඳින් උඩින් ගා ගන්නවා. ඊට පස්සේ සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් වෙන්න තිබ්බ oven එකේ බනිස් ටික දාලා විනාඩි 30ක් පමණ හොඳින් බේක් කරගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට හදාගත්ත මගේ රසම රස සීනි සම්බල් බනිස් ටික. මේ බලන්න බේකරි වගේම රසට ගෙදරදී ඔයාලටත් හවස තේ වේලාවට මේ විදියට හදාගන්න පුළුවන්. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.